ලස්සන දවසක් වේවා හැමෝටම. අද මාත් එක්ක යමු අපේ හේනේ බටු පැල හිටවන්න. මේ මම ගලවන්නේ අපි මාසෙකට කලින් පැල කරපු බටු ඇට. දැන් ලස්සන පැල වෙලා. බලන්නකෝ. මෙන්න මේ ගානට තමා අපි ශේෂ්ත්‍රයක හිටවනවා නම් මෙන්න මේ ගානට මූල පද්ධතිය තියෙන්න ඕනි. අපි මේ බතු පැල හිටවන්න යන්නේ හේනෙනේ. මේ දවස්වල නම් වැස්ස ටිකක් වැඩි. ඒ වුණාට හේන් ගොවිතැන කරනවා නම් වැස්ස අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අපි ටික දවසකට කලින් ට්‍රැක්ටරයක් එහෙම දාලා පොළොව පෙරලලා තිබුණේ. වැස්ස නැති නිසා පැල නම් හිටවන්න බැරුව තිබුණේ. ඔන්න දැන් බලන්නකෝ ආපහු තණකොළ වැවිලා. ඒ වුණාට මෙහෙම හිටවලා අපිට උදුළු ගන්න පුළුවන්. නැත්නම් ආයේ වැස්ස පෑවුවොත් පැල හිටවන්න බෑනේ. හේන් ගොවිතැනේ ප්‍රධානම දේ වැස්සනේ. අපි මේ වගාවට වතුර බලාපොරොත්තු වෙන්නේ වැස්සෙන්නේ. වැස්ස පායන්න කලින් පැල ටික ඉඳ ගන්නත් ඕනේනේ. අපි නම් පැල හිටවන්න ඉන්නේ. ඕගොල්ලෝ කොහොමද හිටවන්නේ? උදැල්ලෙන් හිටවන්නත් පුළුවන්. මේ දවස්වල වැස්ස නිසා ඉන්නෙන් හිටවන්න ලේසි. දන්නේ නැති අයටයි කියන්න. ඉන්නේ කියන්නේ මෙන්න මේ විදිහට හොඳට උල් කරලා ගත්ත ලේයකට. මේ විදිහට පොළවේ සිදුරු හදා ගන්න අපිට ලේසි. මේ අපි වගා කරන්නේ හේනෙනේ. ලොකු දේවල් නැතිව සරලව වැස්ස විතරක් උපයෝගී කරගෙන තමා හේන් ගොවිතැන් කරන්නේ. හේන් ගොවිතැන ගොඩාක් සරලයි. ඒ වුණාට අසීමිතව කැපකිරීම් කරන්න ඕනේ. ඒ කිව්වේ මෙන්න මේ පැල හාවන්ගෙන් බේරගන්න හරිම අමාරුයි. හාව දැක්ක ගමන් කපලා දානවා. පැල ටික හැදුවාම ලස්සන පොහොර දාන වීඩියෝ එකකුත් අරගෙන එන්නම්. මාව බලන් හිටියටයි අහන් හිටියටයි ස්තුතියි.